ඉතින් අද අපි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ චූටි පැටියා මුලින් ඉඳන් දැන් කිරි දමන්න දෙන සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ අපි මාස 6ක් යනකම් අනුමත කරන්නේ මව් කිරි පමණක් දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මාස 6කින් පස්සේ තමයි අපි අමතර ආහාර එහෙම නැත්නම් ඝන ආහාර අපේ චූටි පැටියට අඳුරලා දෙන්නේ. ඒක කොහොමද කරන්නේ? මොන විදියටද කරන්නේ? මුලින්ම පටන් ගන්න කොහොමද කියලා කතා කරන්න තමයි ඉතින් අද අපි සූදානම් වෙන්නේ. අපේ පැටියට අපි අඳුරලා දෙන්න ඕන බෙරිබත. ඉතින් සමහර අය කියනවා මුලින්ම පළතුරක් එහෙම නැත්නම් එළවලුවක් අඳුරලා දෙන්න එහෙම කියලා. ඒකින්ද අඳුරලා දෙන්න සුදුසුම දේ තමයි බෙරිබත. මොකද පළතුරු එහෙම මුලින්ම අඳුරලා දුන්නාම ළමයා කැමති වෙන්නේ පැණි රසට. එතකොට අර බත් කන එක යා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අන්න ඒකින්ද තමයි මුලින්ම බෙරිබත් එක හඳුන්වලා දෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මුලින්ම අපේ බබාට බෙරිබත් එක හැදුවේ, මොනවද අපිට ඕන කරන්නේ සහ බබාට මොන විදියටද ඒක අවසානයේදී කවන්න සූදානම් කරේ. එහෙනම් අපි වීඩියෝ එකෙන් බලමු කොහොමද බෙරිබත් හැදුවේ කියලා. රතු සුවඳල් හාල් එක එහෙම නැත්නම් ගෙදර අපි කන හොඳ රතු හාලක් නම් හොඳයි අර නිවුඩ තියනවනේ ඒකේ. අන්න ඒකේද මේකට ඊළඟට මං කරේ හාල් චුට්ටක් දාලා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් බබාට දෙන්න. ඒකින්ද මේ සැහැන්දක් වගේ ප්‍රමාණයක්, මැන්දක් එකමාරක් වගේ ප්‍රමාණයක් අරගෙන මැටි ඇතිලියකට මුලින්ම දාගත්තු එක තමයි මෙන්න මේ විදියට කරේ. ඊට පස්සේ හොඳට වතුර දාලා හාල් ටික හොඳට හොදගෙන උන්නන් චුට්ටක් අර ඉක්මනට තැම්බෙන්න ඕන හින්දා ටිකක් විනාඩි 15ක් විතර පෙඟෙන්න තිබ්බා. ඒත් එක්කම තමයි මේක හොඳට හොද ගන්න ඕන. මොකද දැන් බබාට අපි මුලින්ම දෙන කෑම එකනේ. ඒකෙන් හින්දා මේකේ පිළිසිඳු කම අංක 1 වෙන්න ඕන. අන්න ඒක ගැන හොඳටම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් දැන් මම විනාඩි 15කින් පස්සේ හොඳට හොදපු හාල් එක තමයි පෙඟෙන්න තිබ්බේ. ආයේ ඒකේ වතුර අයින් කළා. අවශ්‍ය ප්‍රමාණයට සාමාන්‍යයෙන් අපි බත් එකට වතුර තියනවට වඩා වැඩිපුර තියනවා. මොකද මේක හොඳට බෙරි වෙන්න ඕනේ හින්දා. දැන් වෙන්න ඕනනේ. ඉතින් ඒකෙන්ද ඊට වඩා මෙන්න මේ විදිහට වතුර සාමාන්‍යයෙන් මම කෝප්පෙන් ඔය තියෙන කෝප්පෙන් භාගයක් විතර දාලා තමයි බත් එක හොඳට බෙරි වෙන්න කැඳ වගේ එන පදමට වෙනකම් උයා ගන්න. ඉතින් ඒකෙන්ද තමයි වතුර ටිකක් වැඩිපුර දාන්නේ. දැන් ඊට පස්සේ ඔක මද ගින්දරේ ගෑස් එකේ හොඳට තැම්බෙන්න තියෙනවා. ඊළඟට දැන් ඔන්න ඔය විදියට තමයි බත් එක ඉතින් හැදිලා තියෙන්නේ. මේක හොඳටම හින්දනකම් ඒ කියන්නේ අර අඩිය අල්ලනකම් තියන්න යන්න එපා. එතකොට අග්ගලර නිවෙනකොට මේක තව ඝන වෙනවා. එතකොට අර මත් ගා ගන්න බැරි වෙනවා. ඒකෙන්ද ඔන්න ඔය ප්‍රමාණයට අපි අර කැඳ ගතිය වගේ තිනකොට මේ බා ගන්න ඕන ලිපේ. ඊට පස්සේ අපි බලමු කොහොමද පොඩි කරගන්නේ කියලා. ඉතින් බත් එක හොඳට තැම්බිලා තියෙන්නේ. ඒකින්ද අපි දැන් මේක නිකන් හැන්දකින් පොඩි කරලා බවාට දෙන්න බෑ. මොකද මුලින්ම දෙන එක නිකන් හැන්දකින් පොඩි කරොත් බත්තට පොතු කෑලි එහෙම තියෙනවා. එතකොට මුලින්ම දෙන ආහාරෙ හින්දා බබාට ඒක පොතු කෑලි එහෙම හිර වෙන්න පුළුවන්. මම අර කෑම සෙට් එකෙටම ආපු ප්ලාස්ටික් ගැන ඒක තියලා තමයි මේක මේ හොඳට මත් ගා ගන්න එක කරගන්නේ. ඉතින් මේක ඕනනම් හැන්දකින් වුණත් පුළුවන්. මම අර මේ උපකරණය අරගෙන ඒකෙන් ඉස්සෙල්ලා ටිකක් මත් ගාගෙන ඊට පස්සේ හැන්ද පාවිච්චි කරලා පොල් කටු හැන්දෙන් තමයි ක්‍රීම් එකක් වෙන්න වගේ අර පේස්ට් එක වගේ එන අර කොටු වලින් හොඳට මේ යටට බේරෙනවා. මෙන්න මේ විදියට තමයි ඉතින් කෑම ටික එකතු වෙලා තියෙන්නේ. ඊළඟට අපි කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි දැන් බබා අපේ ඒ කියන්නේ මව් කිරි බීලා ඉන්නේ මුලින්ම දෙන කෑම දෙන දවසේ. ඉතින් එකපාරටම කන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද අපි මේකට මව් කිරි ටිකක් එකතු කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදියට මම මව් කිරි ඔන්න ඔය ප්‍රමාණය අරගන්නවා. අරගෙන හොඳට හැන්දේ කලවම් කර මේක ක්‍රීම් එකක් වගේ ඊටත් වඩා දියාරු ගතියට වගේ වුණත් කමක් නැහැ. අර වැක්කිරෙන්නේ නැති කැඩි කැඩි හැලෙන ප්‍රමාණයට හදා ගන්නවා.
ඉතින් මොකද මේ මව්කිරි බබා මව්කිරි වල රස දන්නවනේ. එතකොට ඒ රසට කෑමික ඉතින් කනවා. දැන් මුලින්ම දවසේ මේ හරි නැත්තම් එයා ඒක රිජෙක්ට් කරන්න පුළුවන්නේ. අන්න ඒකෙහි. ඒත් එක්කම තමයි බබාගේ කෑමික ඔන්න ලෑස්ති කරලා තියෙනවා. එහෙනම් මෙන්න මෙතෙන්දී අපි හොඳට මතක තියාගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි පළවෙනි දවසේ අපි ගොඩාක් බබා ඉල්ලනවා, අඬනවා එහෙම කියලා බඩ පිරෙන්න කවන්න යන්නේ නැහැ. අපි දවසට කියන්නේ පළවෙනි දවසේ කවන්නේ එක වේලයි. ඒකත් හැන්දක් හරි දෙකක් හරි. මේක සාමාන්‍යයෙන් කවන්න ඕන අපි උදේවරුේ. මොකද ඒ කියන්නේ ඒ දවස් ඇතුළත අපිට බලා ගන්න පුළුවන් බබාට ඇලර්ජි එකක් එහෙම එනවද කියලා. හරිද? අන්න ඒකෙන්ද තමයි අපි උදේවරුේ බබාට කෑම කවන්නේ. අනිත් ප්‍රධානම දේ තමයි ලුණු සහ සීනි. එතකොට කිසිම වෙලාවක ලුණුවත් සීනිවත් කෑම වලට එකතු කරන්න එපා කියලා තමයි ඩොක්ටර්ස්ලා කියන්නේ. ඉතින් ඒක ශරීරයට අහිත කරයි කුඩා කාලේදී ළමයින්ට. ඒත් එක්කම තමයි ආහාරවල තියෙන ස්වාභාවික රසයෙන්ම තමයි බබාට කෑමක් අපි දෙන්න ඕනේ. ඊළඟ දේ තමයි බබා මුල්ම දවසේ කෑම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. කියන්නේ කන්න අකමැති වෙන්න පුළුවන්. අලුත් දෙයක්නේ. ඉතින් ඒකට අපි බය වෙන්න හොඳ නැහැ. හිමින් ආදරේ බබත් එක්ක වෙලාවක් අරගෙන බබාට කෑම පුරුදු කරන්න ඕන. ඉතින් වීඩියෝ එකත් එක්ක ඔයාලා එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. එහෙනම් අපේ channel එක subscribe කරලා තියාගන්න.